ගයිස් කොහොමද? ඉතින් අද ඔයගොල්ලෝ ඉල්ලපු විදියට Q&A එක ගෙන්න යන්නේ. මේ තියෙන ඉතින් මම හදපු විදිහ කමෙන්ට් 8යි අහලා තියෙන්නේ. හරි. අපි උරෙන් ගිහලා බලමු. පළවෙනි එම්ම දාලා තියෙනවා SLVR bus club කියලා heart එකක්. thank you. මම නිලපුල් අයියා යන්නේ මගේ යාළුවෙක් එයා. මම රිප්ලයි එකක් විදිහට දුන්නා. හරි. ඉතින් අපි මොකද channel එක? මගේව නම තියෙන එකක් බා. මම දන්නේ. අපි නම් මෙලින් පටන් ගමු. කෙල්ල කවුද? කෙල්ලෙක් නෑ මචං. ඉතින් ගන්න හිත නෑ. ආසම වාහනේ. ආසම වාහන කියන්නේ ලොරි චැසි කියන්නේ බස් නෙමෙයි. ලේලන් බස් වල තමයි ආසම. ආසම බස් එක දම් රැජින. ආසම ෆෝන් එක iPhone 16 Pro Max. කවුද? තා කෙල්ල නෑ කිව්වනේ. නම සිහින හිතයිෂ වාසල බණ්ඩාර. ගම රත්නපුර නිවිතිගල. ආයේ මේ කවුද? මේ මගේ මල්ලි අහලා තියෙන්නේ. හරි. ඔයාගේ වයස කීයද? මගේ වයස අවුරුදු 10යි. කී වසරේද? මම 5 වසරේ. අයි YouTube පටන් ගන්න හිතුනේ. ආසාවට. උඹ වැඩියෙන්ම කැමති ලේලන්ද ජපාන්ද? ලේලන් තමයි. හරි. හරි. මේ ගමම මගේ YouTube කතාවක් කියන්න. ඉතින් අද YouTube කතාව තමයි මෙහෙම. ඔයගොල්ලෝ දන්නවද? SSහින බෝයි කියලා channel එකක් තියෙනවනේ මගේ. ඔයගොල්ලෝ search කරලා බලන්න පොඩ්ඩක් මම search කරන්නම්. SLහින බෝයි. SLහින බෝයි හරි. මේ දස්ටේ පොඩ්ඩක් ගයිස් තේම තියෙනවා. ඉතින් ගයිස් 2034ට තමයි කරන්නේ. අසිකන නැත ඕල් ඉස්සෙසින් වොයිස් අන්න මගේ මූණක් දාලා තියෙනවා. පොඩි මගේ මුල් කමෙන්ට් හරි ඇති. මෙන්න මේ හරි ඇත්තේ. පළවෙනි channel එක. guys එන්න එකෙන් තමයි පටන් ගන්නෙ. ඔය දැක්කේ දුනාට SSහින බෝයි කියන මූණක් දාලා තියෙන එකෙන් තමයි පටන් ගන්නෙ. ඉතින් ඒක මට මාසයක් දෙකක් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ මාසයක් දෙකක් කරගන්න බැරි වෙනකොටම මම ඉතින් මේ ෆෝන් එකට එන්න පටන් ගන්නවා Samsung Galaxy M32. මේ මම දැන් channel එක කරන ෆෝන් එකට. ඉතින් guys මම එනකොට ඉතින් මම ඒක දන්නේ නැහැ මොකද. ඉතින් guys දාන හතරෙන් වීඩියෝ එක. එන්නස්. ස්මෝදේ කරන්න සිග්නල් නැහැ. දැස් හරි. මේ තියෙන්නේ 506ක් views ආපු වීඩියෝ එක. ඒ වීඩියෝ වල 506ක් views ඇවිල්ලා තියෙනවා. ඉතින් guys ඊට පස්සේ මම කරගෙන යනවා. ඉතින් guys මම අන්තිම වීඩියෝ දාන්නේ දෙසැම්බර් මාසේ දෙසැම්බර් 8 දාලා දෙසැම්බර් 8 දානිකෝ. ආයි දෙසැම්බර් 8 දාන්නේ 696ක් තියෙන පොඩි මම දෙන්න. අර මේ 696 වීඩියෝ දානවා. ඊට පස්සේ ආයි මම දෙසැම්බර් 8 දාලා දෙසැම්බර් 28 දාන්නේ මෙන්න මේ views 43ක් තියෙන වීඩියෝ එක. ඉතින් අර සෝල් ලකින් නැරි වීඩියෝ එක ඔය දැන් description පේනවා ඉතින්. ඊට පස්සේ ගාස් මම එපානවා channel එක දෙසැම්බර් 28 දාලා trending උන්නේ නැහැ. එහෙනම් 30ත් මම තියලා දෙසැම්බර් 30 පැත්තකින් තියලා දෙසැම්බර් 31ට එනවා. පොඩින් දෙසැම්බර් 31 තමයි මෙන්න මේ ඔයගොල්ලෝ හැම ගොඩක් කට්ටිය බලපු 7500ක් views තියෙන වීඩියෝ එක දාන්නේ. ඉතින් guys මෙහෙමයි.
ඒක දාලා හොඳේ මට කාලේ තියෙන්නේ ඔන්න ජනවාරි 5 උදා වුණා. ඉතින් අපි ගියා ගනුදෙනු ගන්න. ඔය දැන් ටික. ඉතින් තැනකදී බලද්දී ඒකට ඒ මෙව් එකට තිබ්බා ලයික්ස් තිබ්බා 82ක්. ඊට පස්සේ ආයෙ ගෙදර ඇවිල්ලා බැලුවා. ගෙදර ඇවිල්ලා බලද්දී ලයික්ස් 100ක් පිරුණා. ඉතින් ගෑස් මේ තියෙන්නේ ඒකට තව මම කමෙන්ට් එක මම සතුටුයි. උඩ නවත්තන්න. thank you යාළුවනේ මේ මගේ මේ වීඩියෝ එකේ ලයික් 100 පෙන්නුවාට කියලා දාලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය රැවටිලා තියෙනවා මම සුපර්ණ අයියා මාරු ලස්සනයි කියලා තියෙනවා. මම සුපර්ණ අයියා නේ. දාපුවත් පොඩක් වැඩි වටහා ගන්න එපා. මම යන්නේ channel එක කරන්න ඉන්න එක iPhone 15 Pro Max එකෙන් කරන්න ඉන්න එක. හරි. ඉතින් guys ඔක තමයි දාන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් කොහොමද දනවා මේ තියෙන්නේ. ට්‍රෙන්ඩින්ග් නොච් එක. අද මම ඇවිල්ලා මම කරගෙන යනවා. වින්ඩෝස් එක පාර මම 100 වල පේන ඇති. දැන් මම 138ක් views තියෙන වීඩියෝ තියෙනවානේ. ඒක තමයි මම ලාස්ට් ඉදිරියට දාන්නේ. මොකද කියනවනේ මම අහන්න එපා ඇයි කියලා. මොකද මගේ ඔක දාලා දවස් දෙකක් තුනක් යනකොට ෆෝන් එක ටච් වෙන්නේ නැතුව යනවා. channel එක කරන්නෙත් නැහැ. I think guys මම ඕක පෙබරවාරි මාසේ වගේ තමයි වෙන්නේ. හැබැයි මාර්තු මාසේ එක අය හදාගන්න. හරි ගස්ස ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන ඕනට වීඩියෝ එක තමයි දාන්නේ මම පළවෙනියටම. 91ක් views තියෙනවා. ඊට පස්සේ මම කරගෙන ගිහිල්ලා තමයි පොඩ ඉන්න දැන්. ඔය මම කරපු වීඩියෝ මේ තියෙන්නේ මම කරපු එක දිගට වීඩියෝ කරපු ඒවා වැඩිම මේ පාර ලයික්ස් ආවේ මේ කලාවක් හැදුවා නිසා මේක ලයික් 1 තියෙනවා මේ ඔයාලගේ නම් තියනවා කියලා බලන්න මේ ටිකේ views අඩුයි guys උඩට මේ බලන්න සමහර 200 500ක්වත් එන්නවනේ මගේ channel එකේ. එමත් ආවේ නෑ. මෙන්න මේ තමයි last දාන්නේ. ඉස්සිකන් යනවා තෙන්ක ආවා කියලා. යන්න. හරි කියාද දාලිනෝ. නෑ ඉතින් තමයි විස්තර ටිකට. 57යි. ඉතින් guys ඔය තමයි YouTube කතාව වෙන්නේ. මුළු channel එකේ views වුණා. subscribers ලා 61යි. 1,30,000යි මුළු channel එකේ views. 7,800 මුළු channel එකේ like. 271 comment. 132 share. ඉතින් guys මට අසකට අය ගොඩක් ඉන්නවා ඉතින් ඒගොල්ලෝ subscribe කරන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් guys ඔන්න Q&A එක ඔයගොල්ලෝ කියපු විදිහටම. ඉතින් guys අපි Q&A එකෙන් අපි දැන් යන්න වෙනවා. Guys අපි ඉලෙන්නම් එහෙනම් guys අපි ගියා. ඒ වගේම තව මතක් කරන්න දෙයක් තියෙනවා. Q&A part 2 එකට මම ප්‍රශ්න අහනවා. ඔයගොල්ලෝ අහන්නේ ඒකට ප්‍රශ්න. මම අනිවාර්යෙන් ඒකට පිළිතුරු දෙනවා. Bye bye guys.